ජීවිතය හදා ගන්නට බොහෝ දේවල් මේ සාහිත්‍යයේ තියෙනවා. නැත්නම් සාහිත්‍ය කියන්නේම අපිව ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියන දෙයක්. ආනන්දය ලැබෙන්නේ කොහොමද? ආනන්දය ලැබෙන්නේ එහි ශබ්ද රසය නිසා. ශබ්ද රස. ප්‍රඥාව ලැබෙන්නේ අර්ථ රස. අර්ථ රසයෙන් තමයි ප්‍රඥාව ලැබෙන්නේ. එහෙනම් සාහිත්‍ය කියන්නේම අපිව ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනෙන දෙයක්. සාහිත්‍යයෙන් ඈත් වෙන්න එපා. මෙන්න මෙහෙම මුහුණු පොතේ තියෙනවා. කුසල් සර් අහලා ඇති මේක. ළමයිට උගන්වනකොට එතුමත් සිංහල වගේ දන්නවා, හොඳට සිංහලත් දන්නවා, ඉතිහාසයක් දන්නවා. පඩිය නැගලා උඩට යද්දී අඩිය ගැන සිහි තියා ගන්න. වතුර උගුරක් පවා දුන්න අය පපුව මැද්දේ තියා ගන්න. මොන තරම් දල ඇතෙක් වූවත් කූඹියාටත් ගරු කරන්න. මතුරුවෙකුටත් හැකිය මේ කය කර උඩින් මිනියක් කරන්න. එහෙමනම් දැන් අපි මේ මෙතන ඉන්න අය හෙට වෙන තැනක ඉන්න පුළුවන්. දැන් ඒ සඳහා වෙලාවක්, කලාවක්, වයසක්, උස් පහත් ભેදයක් නැහැ. ඉන්න ටිකේ සතුටින් ඉන්න. සතුට කියන එක අපිට සල්ලි වල ගන්න බෑ. මම ඉස්සෙල්ලා කිව්වේ ඒකයි. දැන් මෙතන හිටියත් ඔය බොහෝ දෙනෙක් දැන් කොහොමද අර වැඩේ කොහොමද දන්නේ? ළමයාගේ ඉන්නේ කොහොමද? විවිධ ප්‍රශ්න මැද්දේ මෙතන. ඒක අපි දන්නවා. අපි ගොඩාක් සතුටුයි ඔබ තමන්නාසලා උතන ඔහොම ඉන්න එක ගැන. ඔයගොල්ලෝ ගියොත් එහෙම එකිනෙකා නැගිටලා අපි කාටද මේවා කියන්නේ? අපි කාටද කියන්නේ? මම දන්නවා අපේ විදුහල් පුතුමේ නම් යන්නේ කවුරු කියලා. එතුමේ ඉන්නවා 6:00 වෙනකම් ඉන්න කිව්වා. ඉන්නම් කියලා කිව්වා. එතුමේ ඉඳ ගියත් අපේ අසතුටක් නැහැ. අපි දන්නවා මේක හරි අමාරු වැඩක්. පැය දෙකක් මෙහෙම ඉඳගෙන ඉන්නවා කියන එක ලේසු පහසු වැඩක් නෙමෙයි. ඉඳා ඉන්න ටිකේ සතුටින් ඉමු, සන්තෝෂේ නේද? හැබැයි අපි අතීතය අමතක කරන්න එපා කියන පණිවිඩය අපිට දෙනවා. අපේ රජරට පැත්තට ගියත්, දකුණ පැත්තට ගියත්, නැගෙනහිර පැත්තට ගියත් බොහෝ සාහිත්‍ය, බොහෝ නිර්මාණ අපට පේන්න ලැබෙනවා. හැබැයි ඒවා කරපු කෙනෙක් අපි දකින්නේ නැහැ. උන්ගේ නම් ගම් සඳහන් වෙන්නේ නැහැ. අහස උසට දිවෙන බුදු පිළිම දකින්න ලැබෙනවා. විහෙර විහාර අහස් කුස ගෑවෙන තරම් ඉහළට එසවි තිබෙනවා. වාපි කර්මාන්තය මහා මුහුදු හා සමානයි. මේ වගේ කිසිම තැනක කළ කෙනෙකුගේ නමක් නැහැ. හැබැයි දැන් හදන්න ඉස්සරින් නම දකින්න ලැබෙනවා. බෝඩ් වැඩේ නැහැ. ඉතින් ඔහොම දෙයක් ගැන තමයි මේ ළඟට අපි කියන්නට යන්නේ මේ ස්වභාවිත ගීතය. එතකොට ස්වභාවිත ගීතය කියන්නේ බොහොම ඒක බොහොම ස්වභාවිකයි. කියන්නේ ඒක බොහොම අපිට ශාස්ත්‍රීය පැත්තට බර. ඒවට නටන්න බෑ. මේ පදමාලාව හරි ලස්සනයි. එහෙම ඒවා ලියන කොල්ලොත් ඉන්නවා. අපි හිතුවේ ඒවා ලියන්නේ මහගමසේකරලා රත්නශ්‍රී විජේසිංහලා විතරයි. නමුත් කොල්ලොත් ඉන්නවා. එහෙම දක්ෂ කොල්ලෙක් තමයි මේ රජී වසන්ත වෙල්ගම කියන්නේ. එයා විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ එයාලගේ බැච් ට්‍රිප් එක යනවා රජරට පැත්තට. ඔය යනකොට විවිධ දේවල් දකින්න. වාපි කර්මාන්තේ, වාරි කර්මාන්තේ, විහෙර විහාර, පිළිම, මහා ගල් කන් ඒවත්. ඔහුට හිතුණු සිතුන සිතුවිල්ලක් තමයි මේ ගීතයක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට යනකොට විවිධ අය විවිධ දේවල් කරන. සමහර අය සින්දු කියනවා, සමහර අය ඔහේ බලාන යනවා, සමහර අය නිදා ගන්නවා, සමහර අය මේ වාගේ දේවල් කරනවා.
පද සංකල්පනා ලියනවා. ගීතය මේ තරම් සියුම් මැනිද කළුගල් සිතන්නටවත් බැරි නිසා තාම මිහිරි ගීතයක්. ඔහු කියනවා කළුගල් වලට මේ පණ දුන්නේ කවුද? ඒක හිතා ගන්න බෑ. මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසාසය. ඔහු සොයාගෙන ගියා. කවුද මේක කළේ? හැබැයි ඔහු සොයාගෙන ගියේ මසසින් නොවේ මනසින්. ඔහුගේ මනසින් ගියේ. ඔහුට හිතුණා මේක කරන්න ඇති දුප්පත් මිනිහෙක්. අඩුතරමේ ගෙයක් දොරක් නැති. නිදා ගන්න ඇඳක් නැති. වාඩි වෙන්න පුටුවක් නැති. ඔහු මනසින් දැක්කේ එහෙමයි. එඳ ඔහු කියනවා මෙහෙම. කලා වැව ළඟ ඉලුක් සෙවණක මැටි පිලක පැදුරක් කියලා. ඔව් අපිටත් හිතෙනවා එහෙම තමයි. සාමාන්‍ය මිනිසුන්ගේ එක ගෙයක්වත් දකින්නට නෑ ඔය පරිසරය. මාලිගා හදපු මිනිසුන්ගේ ගෙවල් නෑ. ඒ මිනිස්සු බොහොම දුක් මුසු ජීවිත ගත කරපු අය. උට හම්බ වෙනවා. ඔහු රිදුම් පිරිමද කකුල් අත ගගා අර කලාව දිහා බලන් ඉන්නවා. ඒ මැරෙන ඉපදෙන රළ දිහා බලන ජීවිතයේ අනිත්‍යතාවය අපට කියලා දෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක අපට කියලා දෙනවා. ඉතින් ලේඛකයාගේ මනසින් දකිනවා. ඔහු පදවැල් බවට පෙරලනවා ඒ විදිහට. ඊට පස්සේ ඔහු යනවා ඉසුරුමුණිය පැත්තට. ඉසුරුමුණී නුඹ දැනු පෙම්බරය කොතනද කියා. ඔව්. එහෙමනම් ඔහු පෙම්පති. එහෙම අහනවා ඉසුරුමුණී නුඹ දැනු පෙම්බරය දැන් කොහෙද? හැබැයි ඔහුට පිළිතුරු ලැබෙන්නේ මොකක්ද? තවම තනිකඩයි. මා ඇසූ විට හිනැහුණා ඔහු තවම තනිකඩයයි කියා. එහෙමනම් ඔහුගේ ජීවිතේම පරිත්‍යාගය කරලා තියෙනවා. ඔහු අවිවාහකයි. ඔහු අවිවාහකව අනිත් අයට දකින්නට බලන්නට කලා නිර්මාණය කළ කලාකරුවෙක්. කලාකරුවා කියන්නේ ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, අපූර්වත්වය සහිත කෙනෙක්. එහෙම කෙනෙකුට පමණමයි හොඳ කලාකරුවෙක් වන්නට පුළුවන්. එහෙමනම් මේ ගොරහැටි රළු පරළු කළුගල් වලට ජීවය දුන්නු කලාකරුවා ගැනයි මේ ගීතය රචනා වී ඇත්තේ. ලෝකේ ලස්සන දේවල් හදන්න අපූර්ව කාලය කැප කළා වූ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. සැපක් කියන එක දැකලාවත් අහලාවත් අපේ වැඩි අපේ මුතුන් ඒ අය ඒවා කළේ අපිට අද ගිහිල්ලා බලලා අපේ නම ගහලා හાર્ට් එක ඇදලා එන්න කලා නිර්මාණ බිහි කළා. අපි කියපු හැටි අද මොකද කරන්නේ? වැවක් නම් ගල් කැටයක් ගහනවා. නැත්නම් කෙල පිටක් කෙල. එහෙම නැත්නම් හાર્ට් එක ගහන්න පුළුවන් ද බලන්න. සීගිරියේ හાર્ට් එක ගහපු අයනේ කුසල් සර් අපේ දැන් ඉන්නේ. සීගිරියේ ඉන්න සිංහ රූපෙත් හાર્ට් එක ගහනවා නම ලියනවා. සීගිරි කැටපත් පවුරේ අපිට බලන්න දැන් දෙයක් නැහැ. ඒක තිබ්බනම් කොච්චර වටිනවද? අපිට තියෙන හොඳම ලේඛන සාක්ෂි. ඒකේ තියෙන දැන් ඉරි ගොඩක් විතරයි. ඉරි ගොඩක්. ඒ අපේ අය ඒක කුරුකුරුගා. එහෙමනම් අපේ මුතුන් මිත්තු අපේ ආදම මුතුන් මිත්තු මගේ වචනේ මුතුන් මිත්තුමයි මම මිනිස්සු කියන්නේ නැහැ. මගේ මිතුන් මිත්තු. ඔවුන් ඒ දාඩිය හෙළුවේ. උන්ගේ කාලය වැය කළේ. ඔවුන් වයසට යනකම් අවිවාහක වේ නිර්මාණ කළේ අපි වෙනුවෙන්. අපි ඒවා රැක ගන්න. අපි අනාගත ලෝකයට ඒවා පවරා දෙන්නට ඕනේ අපේ සංස්කෘතිය. එහෙමනම් අපි අහමු ගීතය ජෝඩ් මල්ලිට අවස්ථාව දෙමු.
හිතන්නටවත් බැරි නිසා මම කියා අවුකර බුදුන්ට දැසුදුන් මිනිසා සොයා දැසුදුන් මිනිසා සොයා Minis